අපි පෙරහැරෙන් කියවෙන සැඟවුණු දහම් කතාවහමු. මතු දවසක ඔබ යළිත් පෙරහැරක් නරඹන විට ඔබ මේ වැඩසටහන ශ්‍රවණය කරලා තිබුණොත් මේ තුල ඇති කරුණු ඔබ අවබෝධ කරගත්තොත් වෙනදට වඩා අවබෝධයෙන් පෙරහැරක් නරඹන්නට ඔබට අනිවාර්යෙන්ම අවස්ථාව ලැබේවි. ඉස්සෙල්ලම කසකාරයෝ යනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට පොඩි දේවල් වලට රණ්ඩු සරවල් ඇති කරගත්තොත් අවසානයේ මහ සද්දෙට විනාශයක් ඇති වෙන්න පුළුවන්. කසේ පටන් ගන්නකොටම ඇද වෙලා ගිහින් අවසානයේ මහ කම්පනයක් ඇති කරනවා. අර ඇද ගහපු කසය අවසානයේ කෘෂ බවට පත් වෙනවා. මිනිස්සුත් අවිද්‍යාව තණ්හාව නිසා මේ වගේ ඇද වෙලා අවසානයේ කෘෂ බවට පත් වෙනවා. කෘෂ බවට පත් වෙනකොට කියනවා කසයක් වගේ කියලා. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි රණ්ඩු සරවල් වෙවි විනාශ වීම. එහෙම වුණොත් මෙන්න මේ කසේ වගේ මහා කම්පනයක් ඇති වෙලා කෘෂ බවට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට පුංචියට පටන් ගත්තු එක ලොකු විනාශයකින් කෙලවර වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් මෙහෙම යනකොට රාග දේශ මොහ ගිනි හටගෙන ඒකට බැඳුනම හැම වෙලේම ගිනිගත්තු ගමනක් ඇති වෙනවා. මේ තුන අවුලගෙන යන ගමන අපිට පේන්නේ නැහැ. ඒක තමයි මේ ගිනි බෝල වලින් සංකේතවත් කරන්නේ. අපිට පේන්නේ ගිනි රවුම් යනවා විතරයි. මෙන්න මේ වගේ මේ සංසාර ගමනත් ඒකට උපමා කරලා බලන්න ඕන. මේ සසර ගමනත් ලෝක සත්‍යය ගිනිගෙන යන ගමනක්. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තැවි දෙවි ලෝක සත්‍යය යන හැටි තමයි මේ ගිනි බෝල කරකැවීමෙන් පෙන්වන්නේ. ඇලෙනවා ගැටෙනවා ওই දෙකෙන් තමයි සත්‍යය යන්නේ. ඇලීමෙන් ගැටීමෙන් රාග ගින්නයි දේශ ගින්නයි හට ගන්නවා. මෝහය නිසා මේක පටල ගන්නවා. රාග දේශ නිසා මෝහයත් මෝහ නිසා රාග දේශත් හට ගන්නවා. මේක පෙන්වන්න තමයි ගිනි බෝල දෙපැත්තට කරකෝමින් යන්නේ. මේ විදිහට නොදැන ගියොත් රාග දේශ මොහ ගිනි ඇවිලිලා අරමුණු හොයාගන්න බැරි ගමනක් යන්න වෙනවා. ඒවාට වට වෙලා කොටු වෙලා රවුම් ගහනවා. නිරෝධ කරන්න බෑ. රෝදයක් වගේ රවුමට ගින්දර කරකවන්නේ ඒක පෙන්වන්න. සසර ගමන ගිනි කියලා හඳුනගන්න. මේ වගේ ගිනි චක්‍රවල තමයි ලෝක සත්‍යය යන්නේ කියලා හඳුනගන්න. ඊළඟට ඇත්තු පෙලක් යනවා. හොඳට ලස්සනට සැරසිලා ලෝකයට මහාන් තත්ත්වය පෙන්වන්න ආඩම්බරකමට ලොකු අය වෙලා ලෝකයට පේන්න යනවා. රාග දේශ මොහ වලින් ගිනිගෙන ගියාම ලෝක සත්‍යය මේ වගේ තත්ත්වයන්ටපත් වෙනවා. ඊළඟට විවිධාකාරයෙන් නටනට යන නැට්ටුව ඉන්නවා. කයිතාලම් කරුව, පතුරු නැට්ටුව, චාමර නැට්ටුව, නයි අණ්ඩි නැට්ටුව, රබන් නැට්ටුව ආදී වශයෙන්. මෙතන නැට්ටුව කිව්වමත් අර්ථයන් දෙකක් පෙන්වනවා. එක කොටසක් තමයි මේ වැඩකට නැති ලෝකේ හැම තැනම නටනට ඒ පැත්තට මේ පැත්තට හැරි ලෝකයා මුලා කරන නැට්ටුකාර වැඩපිළිවෙල. ඒ විදියට කරන රංගපෑම්. මේවා හඳුනගන්න කියන එක තමයි මේ පෙන්වන්නේ. අපි මීළඟ වැඩසටහන අද හෙටම ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සෑම සියලු දෙනාටම උතුම් පෙරවන් සරණයි.